ඇස් දෙක පියාගෙන මේ සද්දෙ පොඩ්ඩක් අහන්න. මේක සාමාන්‍ය බයික් එකකින් එන සද්දයක් නෙවෙයි. මේක හරියට අභ්‍යවකාශ යානයක් පෘථිවියට කඩාගෙන වැටෙනවා වගේ සද්දයක්. ලෝකෙ වෙන කිසිම යතුරු පැදියකට කොපි කරන්න බැරි මේ අමුතුම චීප් සද්දේ අයිති මහපාරේ යන රෝද දෙකේ ප්‍රහාරක යානයකට. මේක බයික් එකක් නෙවෙයි. භෞතික විද්‍යාවේ නීති කඩලා දාපු අමු යක්ෂයෙක්. අද ඕටෝමාස්ටර් අපි කතා කරන්නේ යතුරු පැදි ලෝකයේ වේගවත්ම භයානකම සුපිරි යන්ත්‍රය. කවසාකි නින්ජා H2 ගැන. කවසාකි කියන්නේ නිකම්ම බයික් හදන කම්පැනියක් නෙවෙයි. එයාලා නැව්, කෝච්චි සහ ගුවන් යානා එන්ජින් හදන දැවන්තෙක්. 2015 අවුරුද්දේදී කවසාකි හෙවි ඉන්ඩස්ට්‍රීස් වල ඉන්න ගුවන් යානා හදන ඉංජිනේරුවෝයි ගෑස් ටර්බයින් හදන ඉංජිනේරුවෝයි එකතු වෙලා අරන් ආපු පිස්සු ප්‍රොජෙක්ට් එකක් තමයි මේ H2 කියන්නේ. මේකේ අරමුණ උනේ අනිත් බයික් කම්පැනි වලට හිතන්නවත් බැරි ලෝකෙ කිසිම කෙනෙක්ට ලං වෙන්න බැරි උපරිම වේගයක් තියෙන යන්ත්‍රයක් මහපාරට ගේන එක. මේකේ හදවත තමයි 998 cc ඉන්ලයින් 4 එන්ජිම. හැබැයි මේකේ තියෙන ලොකුම මැජික් එක එන්ජිම නෙවෙයි. කවසාකි සමාගම තමන්ගේම තාක්ෂණයෙන් හදපු සුපර්චාර්ජර් පද්ධතිය. මේකෙන් එන්ජිම ඇතුළට හිතාගන්න බැරි තරම් හුලං තොගයක් බලහත්කාරයෙන් පොම්ප කරනවා. සාමාන්‍ය පාරේ යන්න හදපු නින්ජා H2 එකෙන් අශ්ව බල 228කුත් රේස් ට්‍රැක් එකට විතරක් හදපු මේකේ අයියා වෙන H2R යක්ෂයාගෙන් අශ්ව බල 326කුත් නිපදවනවා. පැයට කිලෝමීටර් 400ක වේග සීමාව පහු කරපු මේ යන්ත්‍රයේ වේගය පාලනය කරන්න බයික් එකේ මූණට අභ්‍යවකාශ තාක්ෂණයෙන් හදපු කාබන් ෆයිබර් වින් සෙට් එකක්ම දාලා තියෙනවා. මේ මහා බලය පාලනය කරන්න සාමාන්‍ය ඇලුමිනියම් චැසියක් හරියන්නේ නැහැ. ඒ නිසා කවාසාකි ඉතිහාසයේ පළවෙනි වතාවට මේකට හයි ටෙන්සයිල් ස්ටීල් වලින් හදපු කොළ පාට ට්‍රෙලිස් ෆ්‍රේම් එකක් සහ තනි අතේ සිංගල් සයිඩඩ් ස්විංග් ආර්ම් එකක් පාවිච්චි කළා. ඒ වගේම මේකේ ගාලා තියෙන කළු පාට පේන්ට් එක ඒක නිකම්ම පේන්ට් එකක් නෙවෙයි. ඇත්තම රිදී මිශ්‍ර කරලා හදපු සිල්වර් මිරර් පේන්ට් එකක්. මේකට ඉරේලිය වැටුනාම දකින්න ලැබෙන්නේ අමුතුම පිටසක්වල පෙනුමක්. සුපර්චාර්ජර් සද්දෙට ලේ රත් වෙන මේ යක්ෂයාව පදින්න හීන දකින්න ඔයාගෙත් ඒ යකඩ හීනේ හැබෑවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ යකඩ හීන ගැන දැනගන්න ඔටෝමාස්ටර් SL YouTube channel එකයි FB page එකයි දැන්ම ෆලෝ කරලා තියාගන්න.